මොකද? ජයවා. අයියද? තිබේ මෙහෙම. ඔයාලා මේ දකින්නේ අපි මේ පාර වෙසක් එකට දීපු දන්සල. ඉතින් අපි දුන්නේ ටීබන්සුයි ඉඟුරු ප්ලේන්ටි. ඉඟුරු දාපු ප්ලේන්ටි තමයි දුන්නේ. ඉතින් ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා. ගොඩාක් අයට අපිට දෙන්න පුළුවන් වුණා මේ පාර. හරිම සතුටුයි. එතන හිටියේ අපේ අම්මා තාත්තා, මගේ හස්බන්ඩ්ගේ අම්මා තාත්තා, එතකොට ආච්චිලා සීයලා, නෑදෑයෝ හැමෝම තමයි දන්සල දෙන්න මහන්සි වුණේ ගොඩක්ම. ගොඩාක් සෙනගක් ඇත්තටම ඇවිල්ලා හිටියා. හරිම සතුටුයි අපිට. ඒ වගේම ගොඩාක් يعني අපි බන්ස් දීලා ඒක ඉවරුණාටත් පස්සේ ඒත් පොලිමේ හිටියා ප්ලේන්ටි වලට. මොකද ප්ලේන්ටි එක හරිම රසයි. රසට ඇවිල්ලා තිබ්බා කියලා කට්ටිය කිව්වා. මම දන්නේ නැහැ. නමුත් ඒක හරිම රහට ඇවිල්ලා තිබ්බා කියලා හැමෝම වගේ කියලා තිබ්බා. මොකද ප්ලේන්ටි වලටත් අපි ඇත්තටම රෙඩි වෙලා තමයි හිටියේ. කෙනෙක් ගෙන්නගෙන අනේ විදිහට කරමු කියලා ලෑස්ති කරගෙන තමයි තිබ්බේ. මොකද හැමෝටම ප්ලේන්ටි කිව්වත් ඉතින් අපි ගෙදර හදනවා වගේ 3-4 දෙනෙක්ට නෙවෙයිනේ. ගොඩ සෙනගකට හදන්න ඕනේ. 3000කට ඊටත් වැඩිය එන විදිහට හදන්න ඕනේ. ඉතින් ඒක පුරුදු කෙනෙක්ට දෙවිලා තියෙනකොට හොඳයි. ඉතින් ඔක්කොම අපි ප්ලෑන් කරලා තිබ්බේ මාසෙකට විතර කලින් ඉඳන්. හැබැයි අපිට තිබ්බ චූටි ප්‍රශ්නයක් තමයි දැන් කාලෙන් කාලට මේ දවස්වල බඩු මිල වැඩි වෙනවා. එතකොට ට්‍රාන්ස්පෝර්ටේෂන් ඒ කොස්ට් එකත් වැඩි වෙනවා. එතකොට අපිට ෂොප් බේකරි එකක් හොයාගන්න හරිම අමාරු වුණා ෆයිනලයිස් කරගන්න. මොකද එක එක වෙලාවට කොස්ට් එක එහා මෙහා වෙන නිසා. කොහොම හරි අන්තිමට කොහොම හරි දවස් 3-4කට කලින් තමයි අපි වැඩේ කන්ෆර්ම් කරගෙන ඒ බේකරි එකට දීලා මෙහෙමයි කරන්න ඕනේ කියලා ඔක්කොම කියලා අපි සෙටල් කරගත්තේ, කන්ෆර්ම් කරගත්තේ. ඉතින් ඒ කරලත් කොහොම හරි හොඳටම දාන්සල තිබ්බා කියලා මට හිතෙනවා මේ වීඩියෝස් බලද්දී. හරිම සතුටුයි ඒක දකිද්දි. අයි කොහොම මනස් කෙරෙද? කොහොම මේ දෙක කොහොම? අර එන තැන්ක් යූ අපි යනවා.
පුළුවන්ද කියලා. ඔව් කෙලින්ම ගිහලා අහන්න ඕනේ. देखो promoter kan tidak sangat ada tidak දෙයින ටිකට් පටන්ගද රාත්‍රී ජනෙත් මේකට ඔව් ඔව් මේකනේ අපි එන්නේ
අවසානයේදී අපි දෙන ප්‍රාර්ථනා කරනවා මේ දන්සල කරන්න ගොඩාක් මහන්සි වුණු අපේ පවුලේ සියලුම දෙනාටත් නෑදෑ හිතමිතුරන් සියලුම දෙනාටත් ගොඩාක් පින් ලැබේවා කියලා ඒ වගේම ඒ හැම කෙනාටම නිරෝගී සුව ලැබේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දන්සලට ආපු සියලු දෙනාටත් බොහෝම ස්තුතියි.